සුබ දවසක්. අද කතාව තාත්තගේ තරුණ බිරිඳ. මොකක්ද තාත්ත මේ විලි ලැජ්ජ නැති වැඩේ? අපිටත් පාරේ බැහැලා යන්න බෑ නේද මේ කරන වැඩවලින්? නර්මදා කෝල් එක ගත්තෙම එහෙම කියවමින්. තාත්තා අර තරුණ ගෑණියෙක් එක්ක ටීවී එකට ඇවිත් මේ වගේ බිරිඳ කියලා ඇයව හඳුන්වලා දෙද්දී නර්මදාට ඉන්න තැනත් අමතක වුණා. අම්මා නැති වෙලා අවුරුද්දක් ගත වුණා විතරයි. තාත්තා චූටි නංගිටත් බාල ගෑණියෙක්ව කසාදත් බැඳලා ඒ මදිවට ටීවී වැඩසටහනකටත් එක්ක ඇවිත් නර්මදාට තරහා ඉවස ගන්න බෑ ඒක දැක්කම. නර්මදා ටීවී එකක් දාගෙන වාඩි වුණේ උදේ කෑම පිඟානත් අතේ තියාගෙන. උදේට යන කාන්තාව වැඩසටහනක විශේෂාංගයක් තියෙනවා ඔබ ආදරය කරන තරුව කියලා. ඒක බලන්න නර්මදා හරිම කැමති. ඉතින් ඒ වැඩසටහනට තාත්තා ඇවිත් කියන නම කියද්දී නර්මදා ලොකු දුවගේ පන්තියේ දරුවන්ගේ අම්මලා ඉන්න WhatsApp group එකටත් දැම්මා ටීවී වැඩසටහන බලන්න කියලා. වැඩසටහන පටන් අරන් ටිකකින් කැමරාවෙන් පෙන්නුවා ලස්සන කෙල්ලෙක්ව. ඔසරිය ඇඳලා කොණ්ඩේ බැඳලා හිටියේ හරියටම ඉස්සර අම්මා වගේමයි. ඒත් ඇය හුඟක් තරුණ චූටි කෙල්ලෙක් බව බැලූ බැල්මටම පෙනුණා. එතකොටම වගේ තමයි තාත්තා කතා කරන්න ගත්තේ. මේ මගේ දෙවනි බිරිඳ මාලිකා. අපි කසාද බැන්දේ පෙරේදා. තාත්තා එහෙම කියද්දි නර්මදා ගැස්සුණා. ඒකමයි ඉක්මනින්ම තාත්තට කෝල් එකක් ගත්තේ නර්මදා. මොන විලි ලැජ්ජාවක්ද මේ වෙලා තියෙන්නේ? ඇයට එහෙම හිතුණා. ලොකු දුව මම කරන වැඩවලින් ඔයාලට පාරේ බැහැලා යන්න බැරි වෙන්නේ නෑනේ. මම තනියම මේ ගෙදරට වෙලා මගේ පාඩුවේ හිටිය මිනිසයා. මෙච්චර කාලෙකට එක දවසක් කතා කරලා ඇහුවද තාත්තේ කෑවද උයාගත්තද අනිත් දේවල් කරගත්තද කියලා. මට දරුවෝ 4ක් හිටියට එකෙක්වත් මේ අවුරුදු ගානටම එහෙම අහලා නෑ කවදාවත්. එහෙම එකේ දැන් මම කරන වැඩ ගැනත් හොයා බලන්න ඕන නෑ. මට විලි ලැජ්ජාව නැතුවාමයි කියන්නකෝ. ඒත් උඹලා ඒක ගැන වද වෙන්න එපා. ඒක මගේ වැඩක්. උඹලගේ වැඩක් බලාගෙන මෙච්චර කල් හිටියා වගේම දිගටම හිටපල්ලා. නොරිසුම් හඬින් එහෙම කියවන් ගිය නන්දලාල් මහත්තයා ලොකු දුවට තවත් මොනවත් කියන්න ඉඩක් නොදීම ඇමතුම විසන්ධි කරලා දැම්මා. මහත්තයා මේ මම හාත අවාරිය කැඳ එකක් හැදුවා. මේක බීලා හිටියනම් ඕවට ඔහොම තරහ ගන්න එපා අපේ මහත්තයා. ඒ දරුව කියන කතාවෙත් ඇත්තක් තියෙනවනේ. කොල කැඳ වීදුරුවක් නන්දලාල් මහත්තයා අතට දීපු මාලී එතන බිමින් වාඩි වුණේ නන්දලාල් මහත්තයාගේ කකුල් දෙකම අතගාමින්. ඒවා ටිකක් විතර ඉදිමිලා වගේ කියලා ඇයට හිතුණා. මොකද්ද මාලියෝ ඇත්තක් තියෙන්නේ? සුදුහාමිනේ මාව මේ ලෝකේ තනි කරලම තමයි යන්න ගියේ. එයා හැමදාම කිව්වට එයා නැතිදාක දරුවෝ මාව බලාගනී කියලා. එයා නැතිදාක මම තට්ට තනියම මේ ගෙදර තනි වුණා. සුදුහාමිනේ කියන්නේ මාතු භාර්යාවක්. මාව බලාගත්තේ අම්මා කෙනෙක් වගේ. මම තේ එකක්වත් තනියම හදාගන්න දැනගෙන හිටියේ නෑ. මම හුඟක් අසරණ වුණා යා නැතුවම. 3 වේලම කන්න විතරක් නෙමෙයි ප්ලේන් ටිකක් බොන්නත් මට කඩේකට යන්න වුණා. රෙදි ටික කොහොම හරි හොදගත්තා. ගෙවල් යකා නටපු පිටිය වගේ වුණා. මාව හම්බ වෙන්න මේ ගෙදරට යන්නේ එසේ මෙසේ මිනිසු නෙමෙයිනේ. මට කියලා වැඩ කරව ගන්න මේ ගෙදරට ගොඩ වෙන මිනිසුන්ට හිරිකිත නැතිව ඉඳ ගන්න තැනක් තිබ්බේ නෑ. මටත් ඒවා කරන්න වෙලාවක් තිබ්බෙත් නෑ, තේරුමක් තිබ්බෙත් නෑ. අම්මගේ පෙන්ෂන් එක බැංකුවට වැටෙන දාට නම් එක අඩුපාඩු කියන් ඔය දරුවෝ ආවා මේ ගෙදරට. අම්මගේ අල්මාරියේ තිබුණ රත්තරන් බඩු හොයන් ඔය දුවලා ලේලිලා ආවා මේ ගෙදරට. කොටින්ම ඔය කුස්සියේ තිබුණ හැලි වලන් ටිකත් වාහනවල පටව ගත්තා ඒ ආව වෙලාවට. ඒත් ඒ එක දවසකවත් ඔය එකෙක්වත් ඇහුවේ නෑ තාත්තේ කෑම කෑවද කියලා. තාත්තේ තේ ටිකක් හදලා දෙන්නද කියලා. තාත්තගේ හොදන්න තියෙන රෙදි ටික දෙන්න හොදලා දාන්න කියලා ඔය එකෙක් කිව්වේ නෑ. එහෙම දරුවෝ දැන් මම කසාදයක් කරගත්තම ඒකට කෑ ගහන්න එද්දී ඒකේ මොකද්ද තියෙන ඇත්ත? මට ඔයාව මොන ගැස්සුවේ සුදුහාමිනේ වෙන්න ඇති මාලියෝ. එයාට ඒ ලෝකේ ඉඳන් පේනව ඇති මම තනියම විඳින දුක. ඒ හින්දා තමයි ඔයාව මගේ ළඟට එවලා තියෙන්නේ. නන්දලාල් මහත්තයා කියවන් ගියේ මාලිගේ හිස අත ගාමින්. ඔව් මහත්තයා ඒක ඇත්ත වෙන්න ඇති.
මේ කොළඹට මම ආවේ ගමේ දහදුක් විඳලා ඉවස ගන්න බැරිම තැන. මම දීගගේ මිනිස්සෙක් එක්කලා නෙමේ. ඒ යකෙක් කසාද ලියාපදිංචි කරලත් නෑ. මට දීපු වද කරදර ඉවසන් ඉන්නව ඇරෙන්න මට පොලිසියට ගිහින් කියන්නත් බෑ මගේ මිනිහා මට සලකන්නේ කියලා. ඒ මදිවට සමහරදාට මගේ ඇස්වලටම පේන්න අපේ අම්මගේ කාමරයට යනවා. මම ඒ සේරම දුක් කරදර ඉවසන් ඉඳලා බැරිම තැන තමයි ගෙදරින් පිට වෙලා ආවේ. කොළඹ හිටිය මගේ නැන්ද හොයාගෙන මම ආවා. නැන්ද වැඩ කරෙත් අර ක්ලීනින් කම්පැනියම හන්දා මට ඒකෙම රස්සාව ලැබුණා. එතනින් තමා මහත්තයාගේ ගෙදර සුද්ධ කරන්න මම ආවෙ ගියේ. මහත්තයා මිනිස්සෙක් නෙමෙයි දෙවියෙක් කියලා මම තේරුම් ගද්දී ගේ මිදුල අතුගාලා දාලා මම යන්න ගියේ නෑ. මහත්තයාගේ කෑම ටික හදලා රෙදි ටික හොදලා මැදලා තිබ්බා. ඉතින් මහත්තයා මට යෝජනා කරද්දි මේ ගෙදර ටිකටම නවතින්න කියලා මම දෙපාරක් නොහිත එකඟ වුණේ මහත්තයා හොඳ කෙනෙක් බව දන්න හන්දා. ඒත් මහත්තයා මාව නිකම්ම මේ ගෙදර නවත්ත ගත්තේ නෑ. මාව නීත්‍යානුකූලව කසාද බැන්දා. රටේ ලෝකෙ මිනිස්සු මොනවා හිතයිද කියලා නොහිතා මගේ අයිතිය මට හදලා දුන්නා. මම හුඟක් වාසනාවන්ත ගෑණියෙක් මහත්තයා. මම දැන් ඉන්නේ පුදුමාකාර සතුටකින්. මහත්තයාට පිං මට මේ දුන්න ලස්සන ජීවිතේට. නන්දලාල් මහත්තයාගේ ධන හිසට හිස හේතු කරන් මාලි කියවන් ගියේ හුඟක් ආදරණීය හඬකින්. නන්දලාල් මහත්තයාට දැනුනේ ලොකු සතුටක්. පහුවදා උදේම මිදුලේ වාහන 4ක් නතර වෙද්දී නන්දලාල් මහත්තයා දැනගත්තා වෙන්න යන යුද්ධේ තරම. එන දෙයකට මුණ දෙන්න හිතන් නන්දලාල් මහත්තයා ගියා කුස්සියට. මාලියෝ ඕක නතර කරන්න. ලිප වහලා එන්නකෝ මා එක්කලා යන්න. මොන දේ වුණත් මගේ ළඟින් හෙල්ලෙන්න තහනම් ඔයාට. එහෙම කියපු නන්දලාල් මහත්තයා මාලිගේ අතින් අල්ලන් ගිහින් සාලේ මැද ලොකු සෝපාවේ වාඩි වුණේ මාලිට ගෑවෙන තරම් සමීපව. ගෙට ඇතුල් වෙනකොටම කට්ටිය වටපිට බැලුවේ නහයට එන හොඳ සුවඳකින් දැනුණ ප්‍රසන්න හැඟීමෙන්. අම්මා ඉන්න කාලේ වගේම හුඟක් පිරිසිදුවට ලස්සනට තියෙන ගේ සහ මිදුල දැකලා කට්ටියට හරි පුදුමයි. ගෙට ගොඩ වෙනකොටම ආව හොඳ සුවඳ අම්මා ඉන්න කාලේ තිබුණ සුවඳමයි කියලා දුවලා දෙන්නටම හිතුණා. මහ දොර ළඟ මල් පුරවපු වාජනේ අම්මා ඉන්න කාලේ වගේම අලුත් මල් වලින් පිරීලා තිබුණා. සාලේ මැද සෙටියේ කකුලක් පිට කකුලක් දාගෙන හිටිය තාත්තයි තාත්තා ළඟම ඉඳගෙන හිටිය ලාබාල යුවතියයි දැක්කම නම් අර වටපිටාවේ ලස්සන සහ සුවඳින් නිවි පහන් වුණ හිතට ආයෙම තරහ පිරුණා. මොනවද තාත්තා මේ කරන්නේ? ඔයාට ගෑණී කෝනම නම් ගෙදර ගෙනත් තියාගත්තට අපිට කමක් නෑ. නාකි විසේ ගෙටත් උසේ කියනවනේ. මේ අපේ කෙල්ලගේ කසාදෙතව මාස 2කින් ගන්නවා. මිනිපිරියෝ කසාද බඳින වයසේ ඉද්දී මිනිපිරියන්ගේ වයසේ ගෑනු ගෙනත් සීයා ඒක ටීවී එකේ කියනවා මුළු රටටම මහා ආඩම්බරකාර වැඩක් කරා වගේනේ කතාව. නන්දලාල් මහත්තයාගේ ලොකු පුතා වුණ මිගාර එහෙම කතාව පටන් ගත්තේ මෙතන ලොක්කා Taman නිසා මේකට මුලින්ම කතා කරන්න ආයතිය තියෙන්නේ Tamanට කියන ආඩම්බරය හිතට අරන්. අනේ ඇත්තටම මේ පොඩි කෙල්ලෙක් ගේන්න තරම් තාත්තට මොන අමාරුවක්ද අපේ තිබිලා තියෙන්නේ. අම්මා පව්. දෙවැනි දුව වුණ නර්මදා කියෙව්වේ කම්මුලකට අතක් තියාගනිමින්. අපිට කටක් කැරලා පුංචි අම්මේ කීය හැකිද මේ ගෑනිට? ලොකු අයියාගේ දුවට විතර වයස ඇත්තේ. ආතක් පාතක් නැතුව කොහේ හරි ඉඳලා ඇවිත් තාත්තව රවට්ටගෙන තුන්වෙනි දුව වුණ හරිනී එහෙමයි කිව්වේ. තාත්තගේ දේවල් අපේ දරුවන්ටනේ අයිති වෙන්න ඕන. මේ හිඟන ගෑණි ඇවිත් තියෙන්නේ මේ දේපලවලට තියෙන තණ්හාවට මිසක් තාත්තට තියෙන ආදරයකට නෙමෙයි. පවුලේ බඩ පිස්සා වුණ චාමරේ එහෙම කිව්වා. සේරටම එකවර උත්තර දෙන්නම් මම. 4 දෙනාම මේක අහගන්න. අම්මයි මමයි උඹලා 4 දෙනාටම ඉගැන්නුවා. හොඳ රස්සා ගන්න මග පෙන්නුවා. කසාද බඳිනකොට 4 දෙනාටම කසාදට යන වියදම ගෙදරට ඕන කරන සියලුම බඩු මුට්ටු අරන් දුන්නා. වාහන 4 ගන්න වෙලාවේ 4 දෙනාටම එක සමානව මුදලින් උදව් කරා. ඊළඟට දරුවෝ ඉපදුනාම රත්තරන් කනට කරට දැම්මා. ඒ දරුවෝ 7 දෙනාටම බැංකු පොත් ඕපන් කරලා අදටත් ඒවට සමානව සල්ලි දානවා හැම මාසෙකම.
බැඳලා මේ ගෙදරින් පිට වුණ උඹලා අම්මා ගැනවත් මං ගැනවත් හොයා බැලුවේ නෑ. අපි දෙන්න මේ ගෙදර තනියම වුණත් සතුටින් සමාදානෙන් ජීවත් වුණා උඹලා නැතුවට. හැබැයි ඒ ගෑනිත් මාව දාලා ගියාට පස්සේ මම අන්ත අසරණ වුණා. එතනින් පස්සේ උඹලා එක එක්කවත් මගේ ගැන හොයා බැලුවේ නෑනේ. පඩියට වැඩ කරන්නව මේ කෙල්ල තමා මගේ ගැන හොයා බැලුවේ. ඉතින් මම ඒ කෙල්ලට නිසි තැන දුන්නා. ඒකට උඹලා ලැජ්ජ වෙන්න එපා. මාව රවට්ට ගන්න මම අතදරුවෙක් නෙවෙයිනේ. අනික උඹලා මෙයාට නෑකම් කියන්න ඕන නෑ. එයාට මේ ලෝකේ ඉන්න එකම නෑය මම. මට මේ ලෝකේ දුකට සැපට තනියට ඉන්න එකම නෑය එයා. අපි දෙන්නටම වෙන නෑයෝ නෑ. මේ ඉතිරි දේපල මම උඹලා කාටවත් දෙන්නේ නෑ. ඒවට කෙලගිලින්න එපා බොරුවට. ඒවා මාලි ඉන්නකන් අයිති මාලිට. මාලි නැති කාලෙක මෙතන රජයට පවරනවා මම වැඩිහිටි නිවාසයක් කරන් යන්න. මම මගේ ජීවිතේ තීරණ අරන් ඉවරයි. උඹලගේ අම්මා ගිය තැනක ඉඳන් දකින්න ඇති මොකෙක්ගේවත් පිහිටක් නැතිව මම දුක් විඳින හැටි. රටක් දන්න කලාකාරයෙක් වුණාට මම තනි වෙලා ඉන්න හැටි අම්මා දකින්න ඇති. ඒකයි අම්මා මාලිව මගේ ළඟට එවලා තියෙන්නේ. මේ ගෙදරට යන්න උඹලට ඕන වෙලාවක පුළුවන්. හැබැයි මේ කෙල්ලට කරදරයක් හිරිහැරයක් වෙන්න බෑ කාගෙන්වත්. මම මැරෙනකම්ම මගේ තනියට ඉන්න මගේ ආදරී තමයි මාලි. මේ ගෙදර අයිතිය තියෙන්නේ එයාට. එයා කන්න දෙන දෙයක් කාලා බීලා නිදහසේ ඉඳලා යන්න උඹලගේ මහා ගෙදරට උඹලට ආ හැකි ඕන වෙලාවක. නන්දලාල් මහත්තයා කියවන් ගියා. දරුවන්ට තේරුණා Taman කොච්චර වැරදිද කියන එක. Tamanට තාත්තව මග ඇරුණා කියලා තේරෙද්දි ඔවුන් හිස බිමට හරවන් නිහඬ වුණා. මාලියෝ අපි සේරටම බොන්න ඔයාගේ රසම රස කිරි කහට එකක් හදන්නකෝ. ආදරණීය විදියට hina වෙලා නන්දලාල් මහත්තයා කියද්දි මාලි hina වෙලා නැගිටලා කුස්සියට ගියා. පැය කාලකින් විතර තේ, තලගුලි, කේක්, කෙසෙල්, වැලි තලප පුරපු ට්‍රේ එකක් තල්ලු කරන් සාලෙට එනකොට මාලි දැක්කා තාත්තා එක්ක හින හිමින් කතා කර කර ඉන්න දුවලා පුතාලා බෑනලා ලේලිලා ටික. ඇයගේ හිත සතුටින් පිරුණේ තාත්තා වටේට දරුවන් වට වෙලා ඉද්දී නන්දලාල් මහත්තයා සතුටින් ඉන්න බව ඇයට තේරුම් ගිය නිසායි. ජීවිතේ මොන දේ කොහොම වුණත් නන්දලාල් මහත්තයා සතුටින් තියෙන එක තමයි මාලිගේ ජීවිතයේ අංක 1 උනේ. ඉතින් ඒක අද 100%ක් සාර්ථක වෙලා බව මාලිට තේරුණා. කතාව අවසන් වෙනකන් අහපු ඔයාලට නන්දලාල් මහත්තයා ගැන මොකද හිතෙන්නේ? මට නම් හිතෙනවා වයස ගියත් නන්දලාල් මහත්තයා ගත්ත තීරණේ හරි කියලා. ඉතින් ඔයාලට හිතෙන දේත් කමෙන්ට් කරන් යන්න අමතක නොකර. අපේ Unlimited Live channel එකත් subscribe කරලා bell icon එකත් click කරලා තියාගත්තොත් මේ වගේ කතා ඔයාලට නිතරම අහන්න පුළුවන්.